මේ සාමාන්‍ය මනුස්සයා හොයන විදිහට උත්තර ලැබෙන්නේ නැති කාරණා පහක් තියෙනවා. ඒකට උත්තර හෙව්වට උත්තර ලැබෙන්නේ නැහැ. ඒ තමයි කෙනෙක් වයසට යනවා. එයා මන්නම් වයසට යන්න එපා කියලා උත්තර හෙව්වොත් ඒකට උත්තරයක් ලැබෙන්නේ නැහැ. ලෙඩ වෙනවා. මම ලෙඩ වෙන්න එපා මම. ලෙඩක් නැති කරගන්න උත්තරයක් නෙවෙයි. ලෙඩ වෙන ස්වභාවය. කියන්නේ කවදාවත් මන්නම් ලෙඩ වෙන්න එපා කියලා. එහෙම උත්තරයක් හොයාගෙන ගියොත් එයාට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. මේ සාමාන්‍ය මිනිස් ලෝකේ. ඊට පස්සේ මැරෙන මිනිස්සු ඉන්නවා මන්නම් මැරෙන්නේ නැතුව ඉන්න ඕන කියලා උත්තරයක් හොයාගෙන ගියොත් එහෙම මේකට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ෂය වෙවි යනවනේ, ගෙවි ගෙවි යනවා. ෂය වෙවි නැති වෙවි යන ඒවා තියෙනවනේ. ඒවට ෂය වෙන්න එපා කියලා. ගෙවෙන්න එපා කියලා උත්තරයක් හොයා ගියට ලැබෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ නැසෙන දේවල් අනිත්‍ය දේවල් අනිත්‍ය වෙන්න එපා කියලා උත්තරයක් හොයාගෙන ගියොත් එයාට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ කිව්වා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා ජීවිතේ ප්‍රශ්න වලට උත්තර හොයන කෙනා සත්‍ය කියන එක දැනගෙන ඉන්න කිව්වා. ඒ තමයි උපන් සත්වයා වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, වෙනසෙන දේවල් වෙනසෙනවා, නැසෙන දේවල් නැසෙනවා. ඔය සත්‍යය පිහිටලා ජීවිත අභියෝග වලට මුහුණ දෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා සත්‍යය පිහිටන්න බැරි වෙච්ච කෙනාට ජීවිතේ ප්‍රශ්න වලට උත්තර හොයද්දී එයා ගොඩාක් මානසික පීඩනයකටපත් වෙනවා. අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. ඒ ශෝක කරනකොට, අඬනකොට, වැළපෙනකොට එයාගේ කල්පනාව දුර්වල වෙලා යනවා. කරන්න ඕන වැඩ කටයුතු පහු වෙනවා. මෝන විප්‍රකාර වෙනවා. සතුරන්ට හරි මේ සතුටු යන්න අරුට වැඩේ වුණා කියලා. ඊට පස්සේ මිතුරන්ට දුක හිතෙනවානේ පව් අනේ අපේ මනුස්සයාට වෙච්ච දේ කියලා. ඊට පස්සේ ඉතින් එයා තමන්ට වෙච්ච අසාධාරණ තමන්ට වෙච්ච ප්‍රශ්න කෙලවරක් නැතුව තමන්ටම වෙන මේ කරදර ගැන හිතලා එයාගේ මනස ගොඩාක් පීඩනයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ශෝකය නැමැති උල ඇනගෙන දුකෙන් තැම්බි ඉන්න මිනිස්සෙක් කියලා කියන්නේ ඔන්න ඔය වගේ කෙනෙකුට කිව්වා. ඒ තමයි ජීවිතේ ප්‍රශ්න